මේක මේ ටිකක් ලේසි ප්‍රශ්නයක් වෙයි. සමහර විට ඔයාලට කොලයක ලියලා පොතක ලියලා පෑනකුත් ඕනේ වෙයි. පොඩ්ඩක් බලන්න. හරිඳු යම් කිසි දිශාවකට හැරිලා ඉන්නවා. එමේ යම් කිසි දිශාවකට හැරිලා ඉන්න හරිඳු එයාගේ වම් අත පැත්තට වට 4න් එකක් නැවත හැරෙනවා. දැන් හරිඳු හැරිලා ඉන්නේ දකුණු දිහාවට නම් හරිඳු මුලින් හැරිලා හිටියේ මොන පැත්තටද? තේරුණා නේද ප්‍රශ්නේ? හරිඳු යම් දිශාවකට හැරිලා ඉන්නවා. එයා යාගේ වම් අත පැත්තට වට 4න් එකක් හැරෙනවා. දැන් හරිඳු හැරිලා ඉන්නේ දකුණු දිශාවට. එහෙනම් හරිඳු මුලින් හැරිලා හිටියේ මොන දිශාවටද? හොඳට හිතන්න. හිතලා දෙන්න බලන්න උත්තරේ කමෙන්ට් වලට. හිතන්න පුරුදු කරන සිංහල පන්තිය 6-11 වෙනි මුළු දිවයිනටම ඔන්ලයින්. ජනප්‍රියම සිංහල දේශක ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති අංජන වික්‍රමසිංහ.